මට මේ පාඩම කියලා දෙන්නකෝ. මගේ පුතේ මම වැඩක් නෑ අයියට කියලා අහගන්න මැනිකෝක. ආජි මට මේක කියලා දෙන්නකෝ. කෝ ගේන්න බලන්න. එකමත් එක කාලෙක දක්ෂ ගොවියෙක් හිටියා. එකමත් එක කාලෙක දක්ෂ ගොවියෙක් හිටියා. එම ගොවියාට පුත්තු 4 දෙනෙක් සිටියා. එම ගොවියාට පුත්තු 4 දෙනෙක් හිටියා. මේ 4 දෙනා හරිම කම්මැලි. මේ 4 දෙනා හරිම කම්මැලි. පියා හම්බ කරන දේ කාලා ජීවත් වුණා. පියා හම්බ කරන දේ කාලා ජීවත් වුණා. මේ කතාව හරියන්නේ නැහැ. වෙන එකක් බලමු. මේක වැඩක් නැහැ. අපි මේ වලාකුලේ බලමු. හොඳේ. අරක හරියන්නේ. වලාකුලේ ඔයත් මේ කියවන දන්නවද? දන්න කියන්න බෑ. වලාකුලේ කොයන්නේ හිමින් සැරේ මහ මුහුදින් අතුරු ටිකක් අරගන්නයි මං යන්නේ. ඉතරෙත් දන්නේ? ඔයා දන්නවද මේ වලාකුළු යන විදිහ? පාවි නෙමෙයි ඒක උඩ ඉන්න එක මාම කෙනෙක්. ඒකේ තියෙන රෝද අර තටු හයි කරලා ඔයා ප්ලේන් දැකලා තියෙද? ඒ ප්ලේන් වගේ තමයි වලාකුළු වල අර ලොකු ප්ලේන් වල වටේට පුළුන් අලවල තියෙන්නේ. ඒක ඇතුලේ මාම කෙනෙක් ඉන්නවා. ඒ මාම තමයි පැදගෙන අරන් යන්නේ. ඊට පස්සේ මේ තියෙන මහා මුහුදින් වතුර ටිකක් අරගන්නයි මම යන්නේ කියන්නේ. එහෙම උඩින් ගිහිල්ල වෙලා ලොකු බටයක් තියෙනවා. හොඳේ. ඒ බටේ වතුරට දාලා ඉවර වෙලා අර මෝටර වතුර මෝටර දැකලා තියෙද? වතුර මෝටරෙන් වගේ මෙහෙම උඩට වතුර අදිනවා. ඇදලා ගිහිල්ල වෙලා ඔය අර කඳු තියෙන පැත්තේ තියෙන්නේ. ඒ කඳු තියෙන පැත්තේ වලට උඩින් අතාරිනවා. එතකොට තමයි අර අපිට දේ දුන්න වගේ පේන්නේ. අර පුළුන් වල තියෙන්නේ නැත්තම් අර අපි දැක්කට පස්සේ වතුර අරන් යන දැක්කම හරි නෑනේ. ඒකයි. අර හැමතැනම වතුර ගන්න දෙන්නේ නැහැ. මොකද එහෙම හැමතැනම වතුර ගන්න බෑ. අර හොරාට ගන්න ඕන හින්දා තමයි අර ප්ලේන් එක වටේට පුළුන් අලවලු වෙලා ගිහලා හොරාට වතුර අරගන්න. ලොකු බට දාලා මෙහෙම හොරාට වතුර අරගන්න. ඊට පස්සේ ගිහලා අර උස කඳු මුදුන් වලට අතාරිනවා. ඊට පස්සේ තමයි ඔය කඳු දිගේ පල්ලෙහාට වතුර ඇවිල්ලි වෙලා මේ ගංගාවල් එහෙම හැදෙන්නේ. එහෙම මුහුදෙන් අරන් ගිහලා තමයි හෙට දාන්නේ. බොමනාය පුංචි කාට කියලා දෙන්න. බාහිරට එකන ගත්තේ නැහැ. එකන ගන්න ඒකට එකන ගන්න දෙන්නේ නැහැ. මම විහිළුවක් කරේද? විහිළුවට පොඩි යවන්න බොරු කියලා දීලා උඹ වගේ මෝඩයෙක් කරන්න දාදන්නේ. දන්නේ නැත්තම් දන්නේ නැති දේ දන්නේ නැහැ කියපන්. පොඩි උන්ට බොරු ගන්නන්න නැතුව. මේකේ බබා කියලා අක්කට කියලා ගන්න පාඩම. බත් කාලි හිල්ලියලා ගාලේ තියෙන කොමඩි එකත් අයින් කරලා හරක් ටික ගාල් කළා වරේ. නැත්තම් අර මිනිස්සුන්ගේ හේන් වලට පණීවි. අනේ තාත්තේ මට නම් කොහොම අදින්න බෑනේ. ඒව කරන්න බැර නම් අපිට ඉගෙන ගන්න තිබ්බනේ. මම ඉගෙන ගන්න කියලා උඹට කොච්චර කිව්වයි? කන පලා ගන්න නැතුව කිව්ව වැඩේ කරපන් ගිහිල්ලා. අම්මා බෙම්බෙරේ අම්මා තාතා එපාර උරුතලේ නමයි මේ බත් එක වෙලා තියෙන කහපක් ඒක මම අත හොදන්නේ නැතුව ඒ කන්න හදන්න බෑ අත හොදපන් වතුර නාස්ති නේද මම දෙතුන් පාරක් හොදන්න ඕන කාලම හොදන්න හිටි මාළුකාර එකේ දැම්ම තව ඕන බෙදාගෙන කවපන් ඉතින් හෙලෝ අම්මේ මොකෝ මමට කියලා තියෙනවනේ බත් කනලාට කතා කරන්න එපයි කියලා හැගන් තෝ බට්ටි කාලේ වෙලා කතා කරපන් Shaggy
අම්මේ ආච්චි කතා කරේ 100ට හොඳටම අමාරුයි ලුකුල් වන්තන ඉක්මනට එන්නේ කිව්වා. ඒ යකෝ දැන් කියන්නේ කොයි වෙලාවෙ බං කෝල් එක ආවේ? ඉතින් අම්මා නෙකුවේ කනගම මං කතා කරන්න එපා කියලා. ඇයි අය මොකෝ අදත් මු මොකක් හරි ගොන් වැඩක් කරයි නෑ නෑ මොකුත් නෑ. තාත්තට අමාරුලි අංකවන ඉක්මනට. යහනකම් බලන් හිටියේ නේ අද ගුටි බෝරුවා ගිහිලා අරට්ටික් ගාව කරපන්